අයිබෝවන් යාළුවනේ. දැන් මම මේ ඉන්නේ පොත්ගුල් විහාරයට යන මගේ. ඔයගලන්ට පේනව නේද? මේ මගේ පිටිපස්සේ තියෙන පිළිමය. මේ පිළිමයට මත දෙකක් තියෙනවා. එක මතයක් තමයි මේ ඍෂිවරයෙක්. අනිත් මතය තමයි මේ පැරකුම් මහරජතුමා. ඉතින් මට නම් හරියටම කියන්න බෑ මොකද්ද කියලා. හැබැයි යාළුවනේ මේක මට කියන්න ඕනේ පැස්ස කාලෙදි නම් මේ වගේ කහ පාටට නෑ. මේක හරිම කළුයි. හැබැයි අපේ පුරාවිද්‍යාඥවරු මේවට රසායනික ද්‍රව්‍ය දාලා හැම අවුරුද්දෙම හොදනවලු. ඒක හින්දා මේක මෙහෙම පාටට තියෙනවා. යාළුවනේ මේ තැන විතරක් නෙමෙයි අන්න අර පැත්තේ කැලය අස්සේ තියෙනවා දාගැබක්. ඒ දාගැබේ අපේ පුරාවිද්‍යාඥයෝවරු විශ්වාස කරනවා ඒ අපේ මහා පැරකුම්බා රජුරෝ මැරුණට පස්සේ ඒ පැරකුම්බා රජුරුවන්ගේ අලු තමයි ඒ දාගැබේ දාලා තියෙන්නේ කියලා. ඒ වගේම යාළුවනේ අන්න අර පැත්තෙන් ගියොත් පොත්ගුල් විහාරයක් ලැබෙනවා. යාළුවනේ මම දැන් ඕගොල්ලන්ව පොත්ගුල් විහාරය ළඟට අරන් යන්නම්. දැක්කනේ යාළුවනේ මේක තමයි පොත්ගුල් විහාරය. ඉතින් යාළුවනේ මන්නම් මේකේ තාම පුරාවිද්‍යාඥවරුන් හොයාගෙන නැහැ කවුද මේක බිල්ඩ් කරේ හැදුවේ කියලා. හැබැයි මේකේ කියනවා සමහරු කියනවා මේක පරාක්‍රම බාහු රජතුමා හදපු කපිල විහාරය කියලා. ඒත් පරාක්‍රම බාහු රජතුමාට පස්සේ පරාක්‍රම බාහු රජතුමාගේ බිසවක් වන චන්ද්‍රාදේවිය තමයි මේක ආයෙත් හදලා තියෙන්නේ. හැබැයි මාග කියන එක්කෙනා ඇවිත් මේ ඔක්කොම කඩලා දැන් නටබුන් විතරයි තියෙන්නේ. එන්නකෝ යාළුවනේ අපි බලමු. මේ යාළුවනේ දැන්ක තියෙන පැරණිම පුස්තකාලේ ශ්‍රී ලංකාවේ තියෙන පැරණිම පුස්තකාලේ තමයි මේ පොත්ගුල් විහාරය කියන එක. ඔයගොල්ලෝ දැන් දැක්කද? මේකේ නටබුන් විතරයි ඉතුරු. හැබැයි යාළුවනේ ඔයගොල්ලෝනුත් පොළොන්නරුව එනවනම් මේ වගේ අපේ පොත්ගුල් විහාරයටත් ඇවිත් බලන්න. එහෙනම් යාළුවනේ අපි තවත් ඒවා ටිකක් බලමු. එන්න. යාළුවනේ මම දැන් මේ ඉන්නේ පරාක්‍රම සමුද්‍රයේ. ඔයගොල්ලෝ දන්නවද පරාක්‍රම බාහු රජතුමා තමයි මේක හදලා තියෙන්නේ. මේ රජතුමා ඒක හදලා තියෙන්නේ ඉස්සර කාලේ හිටපු රජතුමාලා 5 දෙනෙක්. වැව් 5ක් එකතු කරලා ඒගොල්ලෝ හදපු වැව් 5ක් එකතු කරලා තමයි මේ පරාක්‍රම සමුද්‍රය හදලා තියෙන්නේ. ඒ වගේම පරාක්‍රම බාහු රජතුමා කිව්වා උඩින් වැටෙන, ඒ කියන්නේ වැස්සෙන් වැටෙන එක පොදක්වත් පාවිච්චියට ගන්න නැතුව අපත යවන්න එපා කියලා. අපි ඒක කෘෂිකර්මාන්තයට අපේ කෘෂිකර්මාන්තයට ගමු කියලා. දැක්ක නේද? අපේ රටේ අපේ මහා රජතුමන්ලා මේ කරලා තියෙන දේවල්. යාළුවනේ මම ඊළඟ දවසේ පොළොන්නරුව වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්.